මේ දවස්වල කලා ශේත්‍රය ඇතුළේ හැමෝම කතා වෙන්නේ කෙහෙල් බද්දර පත්ම එක්ක සම්බන්ධතා තිබුණු නළු නිලියන් ගැන. මේ අතරේ ඔන්න ගයත්‍රි ඩයසුත් පත්ම එක්ක තිබුණු සම්බන්ධය ගැන කට ඇරලා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ගයත්‍රි ඩයස් කියන්නේ කලා ලෝකේ තරුවක් විතරක්ම නෙමෙයි. ඇය බිරිඳක් වගේම දෙදරු මවක්. ඒ වගේම ඇය හරි අපූරු සුන්දර රූසපුවකට හිමිකම් කියන කාන්තාවක්. වයසින් නම් කොයිතරම් කල් ගෙවුණත් ඇගේ සුන්දරත්වය නම් අඩුවක් නැහැ. ගයත්‍රි ඩයස් කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ. ඇයගේ විවාහ ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ විවිධ කාරණා ගැන වරින් වර සමාජ මාධ්‍ය ඇතුලේ කතාබහට ලක් වුණා. ඔන්න ආයම ගයත්‍රි ඩයස් කරලියට ඇවිත් ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික කෙහෙල් බද්දර පත්ම එක්ක සම්බන්ධතා තිබුණා කියලා පැතිර යන ආරංචියත් එක්ක. ඇය නම් කියන්නේ තමන් වරදකරුවෙකු වෙනවා නම් ඒ එකම වරද තමන් කලාකාරණියක වීම නිසා පමණක් කියලා. ඒ වගේම කාන්තාවක් ලෙස තමන් විඳින වේදනාව සහ සමාජයේ ශරියා නීතිය මෙන් ක්‍රියාත්මක වන විනිශ්චයන් පිළිබඳව ඇය එම සටහනෙන් කනගාටුව ප්‍රකාශ කරලා තියෙනවා. පෙර ආත්මය ගැන මතකයක් නැතත් ඒ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති, වේදනාකාරී ඇති. පෙර පව් අනුව මේ ගෙවන කාලයත් ගෙවන්නේ ඊටාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදායාමට නොහැකියි. දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි. නිදි නැති රෑවල් තව කීයක් ගත කරන්න නියමිතද යන්න නොදනී. මා නිවැරදි හෝ වැරදි කරුවෙකුද යන්න මාද සොයමි. කෙසේ හෝ සමාජයේ සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටී. කුඩා කල සිට මා විඳි වේදනාවන් තනිකම තවමත් නිම වී නොමැත. මේ ජීවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රස්නයට මට නිින්ද නොයයි. මා වැරදි කරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි. ඇයගේ සටහනට අනුව ඇයට එලෙස පත්මේ සමග සම්බන්ධයක් තිබුණද නැද්ද කියන එක අපහැදිලි කියලයි පේන්නේ. ඒ කිව්වේ ඒ ගැන නිශ්චිත සඳහනක් ඇය එහි සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ සමහර විට ඇයට ඔහු සමග සම්බන්ධයක් තිබුණා වෙන්නත් පුළුවන්. ඒ වගේම නොතිබුණා වෙන්නත් පුළුවන්. අනෙක් අතට පද්මේ කවුද යන්න වග නොදැන ඔහු සමග සම්බන්ධතාවයක් තිබුණා වෙන්නත් පුළුවන්. මේ අතරේ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආපු පත්මේ සමග සබඳතා තිබුණා කියලා චෝදනා එල්ල වුණු නිරූපණ ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා කිව්වේ ඩුබායි වලදී පත්මේ හමු වුණා කියලා. ඒත් ඒ කවුද යන වග ඇය දැනන් හිටියේ නැහැ කියලා. කලා ශාස්ත්‍රයේ ආරාධනාවක් ආවම ඇය එහි ගිය බවත් ඒ හැරුණු කොට වෙන සම්බන්ධයක් ඔහු සමග තිබුණේ නැති බවත් තමයි ඇය කිව්වේ. තවත් දෙයක් තමයි මේ චෝදනා එල්ල වෙලා තියෙන නිලියෝ කියන්නේ ඔවුන් ඩුබායි වල තිබ්බ අවුරුදු උත්සවයකට සහභාගී වුණා සහ ඒ උත්සවයට පත්මෙත් ඇවිත් සිටියා කියලයි මේ චෝදනා එල්ල වෙලා තියෙන්නේ කියලා. ඒත් තොරතුරු වාර්තා වෙන විදිහට පියුමි හංසමාලි සහ තවත් කීප දෙනෙක් හැරුණම මේ චෝදනා තියෙන අනෙක් නිලියන් ඒකට සහභාගී වෙලා නැහැ කියලයි කියන්නේ. කොහොම නමුත් ඇත්ත නැත්ත බලාගන්න වෙන්නේ පොලිසිය විසින් කරන විමර්ශන වලින් තමයි. ඉදිරියේදී අපිට ඒ ගැන තොරතුරු දැනගන්න ලැබෙයි. අපිට එහෙම තොරතුරක් ලැබුණ ගමන් අපි ඔයාලට කියන්නම්. එතකන් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.